ඒ පණිවිඩ තදින් ඔබේ හදවතේ ලියාලා තියාලා මා ඉදිරියට යන්නට තමයි සෝදානම් වෙන්නේ. හිතවතුනි අපි ජීවත් වෙන මේ සමාජයේ වේගවත් සැඩපහරකට ආර්ථික සමාජීය සැඩපහරකට හසු වී ඉදිරියට ගලාගෙන යන්නේ. නානා විද වූ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට අපට සිදු වෙනවා. අති දහවනකාරී වේගවත් ජීවන අරගලයෙන් විඩාබරිත වූ ඔබේ ජීවිත ගීතෙන් නිවා සනසන්නට අපි දැන් සෝදානම්. සෑම ශිල්ප ශාලිකාවකම කරන්නේ මිනිස්සු උගත්තු කරන එක. මම බලාපොරොත්තු වෙන්නේ නමුත් අද මේ හෝරා කීපය තුල අපි උත්සාහ කරන්නේම උගත්තු මිනිස්සු කරන්නට මිසක් මිනිස්සු උගත්තු කරන්නට නෙවෙයි. අද එහෙම ප්‍රශ්න ගොඩක් තියෙන නිසායි මම එහෙම කිව්වේ. සමහර මිනිස්සුට අදාළව. මිනිසා තුළ ඇති වනචාරී ගෝත්‍රික ගති යටපත් කරලා මානවීය ගුණාංග ඉස්මතු කරන්නට ස්වභාවික ගීතයට පුළුවන්. කලාව දෙවෙනි වෙන්නේ මොණිවර දහමට පමණයි. හිත හීලෑ කරන උත්තම පිරිතක් සංගීතය කියලා කියන්නේ. භාවනාවක්. සංගීතයේ රස ජනනීයයි. සර්වකාලීන විශ්වයේ හදවත් නිවාලන දිව්‍යමය ඔසුවයි. ඒ කියන්නේ අපි දැන් මේ මියුසික් ක්ලිනික් එක මේ සංගීත චිකිත්සාව එහෙම නැත්නම් සායනය ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මේ సౌందర్యාත්මක රසානන්දයට නැවත වතාවක් ඔබ බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. දැන් මේ රාත්‍රියේ ඔබ හද කවුළු පියම්පත් විවර කරගන්න. සියලු දේ අමතක කරන්න. සංගීත භාවනාවේ අපි නිමග්න වෙන්නට සෝදානම් වෙන මොහොත තමයි අපි මේ සෝදානම් වෙන්නේ.